එක්තරා කාලයක සුන්දර රටක හරිත වනාන්තරයක් තුර සැඟවී ඇති සාමකාමී වඳුරු ගම්මානයක් තිබුණි. ඒ ගමේ සතුටින් සිටින වඳුරු පවුලක් ජීවත් විය. පියෙක්, මවක් සහ ඔවුන්ගේ කුඩා වඳුරු පෙටවා. ඔවුන් සිනාසෙමින් සෙල්ලම් කරමින් ගස් අතර සතුටින් ජීවත් වූහ. සූර්යා ආලෝකයෙන් බැබලෙන අතර ඔවුන් කෙහෙල් ගෙඩිවලින් සතුටින් ජීවත් වූහ. දිනක් විශාල කුණාටුවක් පැමිණියේය. අඳුරු වලාකුළු, තද වැස්ස, තද සුළං සහ අකුණු මගින් අහස පිරී ගියේය. ගස් කඩා වැටුණා, ගඟ පිටාර ගැලුවා, වඳුරු ගම්මානය විනාශ විය. කනගාටුවට කරුණක් නම් වඳුරු මව සහ පියා කුණාටුවින් මිය ගිය අතර ඔවුන්ගේ කුඩා වඳුරු පෙටවා වැස්සේ තනිව බියෙන් හා අඬමින් සිටියහ. පසුදා උදෑසන හුදකලා වඳුරා උදව් සොයමින් වනාන්තරයේ හරහා ඇවිද ගියේය. අවසානයේදී ඔහු අසල ගව ගොවිපලක් සොයාගත්. අතර එහි තවත් වඳුරු පවුලක් ජීවත් වී වැඩ කළේය. කරුණාවන්ත ගොවිපල වඳුරන් තනිව සිටි දරුවා රැක බලාගත්හ. ඔහු ගොවිපලේ වැඩ කිරීමට, එළදෙනුන්ට උදව් කිරීමට, ආහාර රැගෙන යාමට පටන් ගත්තේය. සහ සෙමින් හැදී වැඩමින් ඔහුගේ අහිමි වූ දෙමව්පියන් සිහිපත් කරමින් කරුණාවෙන් හා බලාපොරොත්තුවෙන් පිරුණු නව නිවසක් සොයාගනී.